ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අදගෙන ආවේ අස්වැසුම අප්‍රේල් මාසයේ මුදල් බැංකුවට සහ සයිට් එකට වැටෙන හරිම දිනය. ඉතින් මම ඔයගොල්ලන්ට හරිම දිනේ කියනවා. ඒ කියන්නේ සයිට් එකට වැටෙන සහ බැංකුවට වැටෙන හරිම දින දෙක කියනවා. ඉතින් වැඩි කතා ඕනේ යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව අලුත් දෙයක් share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මං ගෙනාවේ අස්වැසුම මුදල් සිස්ටම් එකට සහ බැංකුවට වඩා හරිම දිනේනේ. ඉතින් එහෙම අස්වැසුම දැන් ඊළඟ මාසේ අවුරුද්ද නිසා අවුරුද්දට කලින් තමයි අස්වැසුම මුදල් වැටෙන්න බොහෝ ඉඩකඩ තියෙන්නේ. කොහොමත් අස්වැසුම මුදල් අවුරුද්දට කලින් වැටෙනවා. මොකද අවුරුද්දට මිනිස්සුන්ට බඩු ගන්න ඕනි අස්වැසුමලාභී අඩු ආදායම් ලැබි පුද්ගලයන් නිසා ඒක රජයෙන් සාහනයක් විදියට අනිවාර්යෙන් ලබා දෙන්න ඕනි. එම නිසා බොහෝ දුරට කියන්නේ බොහෝ මුලින්ම වැටෙන්නේ සිස්ටම් එකනේ. සිස්ටම් එකට වැහැලානේ බැංකුවට වැටෙන්නේ. සාමාන්‍ය සිස්ටම් එකට වැහැලා දවස් 2-3ක් වගේ යද්දී බැංකුවට වැටෙනවා. එහෙම ගත්තාම බොහෝ දුරට අප්‍රේල් 4 5 6 වගේ දිනයන් වල සිස්ටම් එකට බොහෝ දුරට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි බැංකුවට වැටෙන්නේ. ඒ කියන්නේ දවස් 3ක් 4ක් සාමාන්‍ය දවස් 3ක් වගේ තමයි යන්නේ බැංකුවට වැටෙන්න. ඉතින් අප්‍රේල් මාසයේ දීමනාව එහෙම තමයි ලැබෙන්නේ. ඉතින් තම රජයෙන් තම හරියට නිවේදනය කළා නෑ. ඉතින් සාමාන්‍යයෙන් වැටෙන දවස් ඒ වගේ දවස් තමයි. ඉතින් මම ඔයගලන්ට දැන් අද වීඩියෝ එක නවත්තනවා. ඉතින් මම ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් මේක ගැන. ඉතින් මම ඔයගලන් ඉල්ලා සිටිනේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව වලට දෙන share කරන්න. ඉතින් හරියටම හරියට මම අරන් එනවා. ඉස්සරහටත් අස්වැසුම update බලන්න, එසනින් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම අස්වැසුම තොරතුරු ලැබුණේ එසනින්ම වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක දිගටම ඇදලා ඉන්න. එහෙනම් මම මෙතන වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.